good morning හැමෝටම. එන්නකො එහෙනම් වෙසක් දවස ගෙවුනේ කොහොමද බලන්න. මේ නම් අපේ අක්කගේ බර්ත්ඩේ එකත් වැටිලා තිබ්බේ මේ 30. ඉතින් අපි මේ 12ට තමයි එයාට මේ කේක් එක කපන්න යන්නේ. එයා චොක්ලට් කේක් වලට මාරම ආසයි. ඒකින්ද ඉතින් අපි මේ වගේ කේක් එකක් ගෙනාවා. එයා මෙන්න මේවා කරන්න එපා කිව්වා බර්ත්ඩේ එකට කලින්. මොකද එයා ඉස්සරින් ඉඳලා මේවට එච්චර ආස නැහැ. ඒ වුණාට මෙහෙම ඇත්තටම මම තමා කරේ. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමා ඒකට කලින් බලන්නකෝ අපේ තාත්තා මේ වෙසක් වලට රෙඩි වෙනවා. මං ඇත්තටම කැමති නෑ මගේ සර්කල් එකේ ඉන්න අයගේ ස්පෙෂල් දවස්වල නිකන් ඉන්නවට. ඒගොල්ලෝ කැමති නැති වුණත් මම මොකක් හරි කරන්න තමයි හදන්නේ. දෙවෙනි හේතුව තමයි ඇත්තටම දැන් එයා එහෙම හදන්න මුකුත් කරන්න එපා කිව්වට මට ඉතින් හිතෙනවා එයාට දුක හිතේද දන්නෙත් නෑ. අන්න ඒ වගේ හිතෙන හින්දා අන්න ඒකින්ද තමයි ඉතින් මං ඇත්තටම මෙයාගේ පොඩි දෙයක්ත් ඒ කියන්නේ මං ආසයි ඉතින් ඒව කරන්න. මං නම් කියන්නේ ළඟම ඉන්න අයව සමරන්න කියලා. උදේ නම් දන්සල් වලට මං ගියේ නෑ. ඒ වුණාට මට අයිස්ක්‍රීම් එකක් හම්බුණා. ඊට පස්සේ මං පුංචිලා ගෙදරට ආවා. එයාලත් ඉතින් වෙසක් වලට රෙඩි වෙනවා. බලන්නකෝ ඉතින් මේ වගේ ලස්සන මේවා හදන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ අපේ පුංචිගේ පුතා. ඊට පස්සේ අපි දන්සල් වඳින්න තමයි යන්නේ. මෙන්න මේ දන්සලේ නම් අපි තමයි පළවෙනියටම ඇවිල්ලා තිබ්බේ. වැඩිය නම් දන්සල් වලට යන්න උනේ නැහැ. ඊට පස්සේ අපි කොළඹ පැත්තේ ගියා. ඉතින් කාට හරි යන්න බැරි වුණා නම් මම වීඩියෝ ටිකක් දානවා. ඔයාලා ඒ ටික බලන්නකෝ. මෙන්න මේ දෙකට තමයි අපි අන්තිමට ගියේ. මෙතනින් පස්සේ තියෙන්නේ කොළඹ වෙසක්. ඉතින් ඔයාලා දන්සල් වැන්දද වෙසක් කූඩු හැදුවද කොහොමද ඔයාලගේ වෙසක් කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. අපි කොළඹ පැත්තට නම් ගියේ දන්සල් වඳින්න. ඒ වුණාට ඉතින් දන්සල් තිබ්බේ නැති හින්දා අපි පෝට් සිටි ආවා. කවුරු හරි මගෙන් මං යන්න ආසම තැන මොකද්ද කියලා ඇහුවොත් මම නම් කියන්නේ බීච් එක කියලා. कुछ भी नहीं है ये तुम है तो है इसमें अब मुझको जाना है कहाँ के तू ही सफर है आखिरी कि तेरे बिना जीना मुमकिन नहीं न देना कभी मुझको तू फासले मैं तुझको कितना चाहता हूँ ये तू कभी सोच ना सके कि तेरे लिए दुनिया छोड़ दी है तुझ पे ही सांस आके रुके मैं तुझको कितना चाहता हूँ ये तू कभी सोच ना सके. මං වගේ තව කවුද මුහුදට ආස?
රෑවෙන හින්දා අපි පැයක් වගේ ඉඳලා ආවා. දන්සලුත් හම්බුන් නැති හින්දා අපි කීල්ස් එකක නතර කරා. ගෙදර එද්දී අපේ තාත්තා ලස්සනට වෙසක් කුඩු එහෙම එල්ලලා තිබ්බා. ඉතින් අද ඔච්චරයි. ඔයාලා මේ වීඩියෝ එකත් අන්තිම වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් thank you. මං කලින් දාපු වීඩියෝ එකටත් මාර ලස්සන කමෙන්ට් ඔගයක් දාලා තිබ්බා. ඉතින් මම මාර මාසාවෙන් ඒවා කියවනවා. ඉතින් thank you so much. එහෙනම් අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමුකෝ. ගිහින් එන්නම් හොඳේ. එහෙනම් bye.